සුබ දවසක් කියලා ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා වෙනදා වගේම රුසිරි ව්ලොග්ස් YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනත් තියෙන්නේ ගණේගම අරමනපොළ රජමහා විහාරය පිළිබඳ ඓතිහාසික වැදගත් තොරතුරු. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ආදරෙන් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක all press කරලා තියාගන්න. මේ වගේ වටිනා වැදගත් වීඩියෝ නරඹන්න. ගණේගම අරමොනපොළ රජමහා විහාරය. එහෙම නැත්නම් අපේ ප්‍රදේශයේ මේ පන්සල ප්‍රදේශවාසීන් ඒ වගේම මේ නගරයට සිටින ජනතාව හඳුන්වන්නේ හැමෝම දන්නේ කිව්වොත් ගණේගම පන්සල. ඉතින් මේ තමයි ගණේගම පන්සල සුන්දර වෙල්යායක් මැද පිහිටලා තියෙන ඓතිහාසික වැදගත්කමකින් යුත් රජමහා විහාරයක්. රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල නගරයට ආසන්නව පිහිටලා තියෙන මේ ගණේගම පන්සල එහෙම නැත්නම් අරමනපොළ රජමහා විහාරය ශ්‍රී ලංකාවේ ඉතාමත් පැරණිමෙන්ම ඓතිහාසික වටිනාකමකින් යුත් බෞද්ධ පොදුබිමක්. ඉතින් ඉස්සරහට අපි කතා කරමු මේ අරමනපොළ රජමහා විහාරය කියලා මේ පන්සලට නම හැදුනේ කොහොමද? මේ හැම විස්තරයක්ම ඉදිරියේදී කතා කරමු. මෙම විහාරයේ ඉතිහාසය දේවානම්පියතිස්ස රාජ්‍ය සමය එනම් ක්‍රිස්තු පූර්ව 250 210 දක්වා දිවයයි. එමෙන්ම සිංහල බෝධි වංශයට අනුව ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ප්‍රථම දෙතිස් ඵල රුහ බෝධි ශාඛාවන්ගෙන් එකක් මෙම ස්ථානයේ රෝපණය කර ඇති අතර එය අදටත් විහාරස්ථානයේ දැකගත හැකිය. පළමුවන විජයබාහු රජු සතුරන් සමග සටන් කිරීමට කිරිබත්ගල සහ කුට්ටපිටිය කඳු අතර පිහිටි මෙම නිම්නයේ යුද කඳවුරක් ද්‍රෝණවක්ක දෙනවක පිහිටුවාගත් බව ඉතිහාසයේ සඳහන් වේ. පහළොස් වන සියවසේදී 6 වන පරාක්‍රමබාහු රජු විසින් තම මෑණියන් වන සුනේත්‍රා දේවියට පින් පිණිස මෙම විහාරය සම්පූර්ණ විහාර සංකීර්ණයක් ලෙස ප්‍රතිසංස්කරණය කර පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙනට පවරා දී තිබේ. චෝලාක්‍රමණයෙන් පසු මෙරට උපසම්පදාව අභාවයට ගිය අවස්ථාවේදී පළමුවන විජයබාහු රජු බුරුමේ එනම් මියන්මාරයේ අරමන දේශයෙන් භික්ෂූන් වහන්සේලා වැඩමවා උපසම්පදාව නැවත පිහිට වූ අතර එම භික්ෂූන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක් බැවින් අරමනපොළ රජමහා විහාරය ලෙස නම් කර ඇත. විහාරස්ථානයේ ඇති වටිනාම අංගය වන්නේ කෝට්ටේ සහ මහනුවර යන යුග දෙකෙහිම වාස්තු විද්‍යාත්මක ලක්ෂණ මිශ්‍ර වී ඇති දෙමහල් ප්‍රතිමා ගෘහයයි. උඩරට සහ පහතරට ගල් වඩුවන් ලවා නිමවන ලද කැටයම් සහිත ශෛලමීය කුළුණු 27ක් මත මෙම විහාරය ඉදිකර ඇත.
පෘතුගීසි ආක්‍රමණිකයන් ඩොන් ජෙරිනිමෝ අසවේදු දෙනවක ප්‍රදේශය කඳවුරක් ලෙස භාවිත කරමින් විහාරස්ථාන කොල්ලකන අවස්ථාවේදී ගැමියන් විසින් මෙහි තිබූ අඩි 4ක් පමණ උසැති වටිනා දැවමය බුදු පිළිමයක් දෙනවක ගඟේ සඟවා බේරාගෙන ඇත. එම ඓතිහාසික පිළිමය අදටත් මෙහි සුරක්ෂිතව පවතී. ලංකාවේ බොහොමයක් විහාරස්ථානවල තියෙන ගල් හෝ මැටි පිළිම වුණත් මේ විහාරයේ තියෙන මේ දැවමය බුදු පිළිමය විශේෂයෙන් සඳුන් ලීයෙන් හෝ රත් හඳුන් ලීයෙන් නිර්මාණය කර ඇති බව විශ්වාස කරයි. පෘතුගීසීන් මුළු දෙනවක පළාතම ලේවිලක් කරමින් වෙහෙර විහාර විනාශ කරද්දී අපේ මුතුන් මිත්තන් තමන්ගේ ජීවිත පරදුවට තබා මේ වටිනා උරුමය දෙනවක ගඟේ සංගවා රැක ගැනීම නිසා තමයි අදටත් අපිට ඒ ඉතිහාසය දැසින් දැක බලා ගන්න ලැබිලා තියෙන්නේ. ගණේගම අරමණපොළ රජමහා විහාරය හෝ පොදුවේ ලංකාවේ ඓතිහාසික විහාරස්ථාන ආශ්‍රිතව ගල් පිළිම පිළිබඳව කතා කිරීමේදී ශ්‍රී ලාංකීය බෞද්ධ ශිල්පියා සතු වූ අසිරිමත් කලා කෞශල්‍ය මැනවින් පැහැදිලි වේ. ලංකාවේ බුදු පිළිම නෙලීම සඳහා බහුලව භාවිත කර ඇත්තේ දේශීය කළුගල්ය. මෙම ගල් පිළිම ප්‍රධාන වශයෙන් ශෛලීන් 3කට වර්ග කෙරේ. හිටි පිළිම, හිඳි පිළිම, සැතපෙන පිළිම. මැටි ලී හෝ ලෝහ පිළිමවලට වඩා දේශගුණික බලපෑම්වලට හා සතුරු ආක්‍රමණවලට ඔරොත්තු දීමේ හැකියාව කළුගල් පිළිමවලට තිබුණි. සතුරන් විහාර ගිනි තැබූ අවස්ථාවලදී පවා ගල් පිළිම සුරක්ෂිතව ඉතිරි විය. ඉතා දැඩි කළුගලක් වූවද සිංහල මූර්ති ශිල්පියා විසින් සිවුරේ රැලි මුහුණේ මෘදු කරුණාවන්ත භාවය සහ ශරීරයේ ජීවමාන ස්වභාවය ඉතා සියුම් ලෙස මතුකර තිබීම ලෝකයේම විස්මයට හේතු වී ඇත. ගණේගම් විහාරයේ ඇති විශේෂත්වය වන්නේ මෙවැනි ගල් නිර්මාණ මැද මා අර කලින් සඳහන් කළ දුර්ලභ දැවමේ බුදු පිළිමේද ආරක්ෂා වී තිබීමයි. හරි, මම දැන් මේ යන්නේ මං කලින් සඳහන් කළා ශ්‍රීමා බෝධීන් වහන්සේගේ ප්‍රථම දෙතිස් ඵල රුහ බෝධිශාඛාවන්ගෙන් එකක් මෙම පූජා භූමිය රෝපණය කරලා තියෙනවා කියලා. එන්නේ බෝධීන් වහන්සේ නරඹන්න තමයි මම මේ දැන් යන්නේ.
හරි යාළුවනේ, ඔයාලා දැන් මේ දකින්නේ ගණේගම විහාරයේ රෝපණය කරලා තියෙන දෙතිස් පළරුව බෝධිය. ගණේගම අරමණපොළ රජමහා විහාරයට අනුරාධපුර යුගය දක්වා දිව යන අතිශය පූජනීය ඉතිහාසයක් ලැබෙන්න මෙන්න මේ දෙතිස් පළරුව බෝධිය සුවිශේෂී හේතුවක් වෙනවා. දේවානම්පියතිස්ස මහරජතුමාගේ කාලයේදී මිහිඳු මහරහතන් වහන්සේගේ සහ සංඝමිත්තා තෙරණියගේ මූලිකත්වයෙන් ශ්‍රියමා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කර වූ පසු ඉන් හටගත් ප්‍රථම බෝධි අංකුර රට පුරා විවිධ ස්ථානවල රෝපණය කරනු ලැබුවා. සිංහල බෝධිවංශය ඇතුළු බෞද්ධ ඉතිහාස ලේඛනවලට අනුව සබරගමු පළාතේ දෙනවක ප්‍රදේශයේ රෝපණය කරන ලද දෙතිස් පළරුහ බෝධීන් වහන්සේ නමක් ලෙස සැලකෙන්නේ ගණේගම විහාරයේ අදටත් විරාජමානව වැඩ සිටින මේ බෝධීන් වහන්සේයි. වසර 2200කට වඩා පැරණි මෙම බෝධීන් වහන්සේ එදා පටන් අද වනතුරුම විවිධ දේශපාලන පෙරළි පෘතුගීසි ඇතුළු විදේශී ආක්‍රමණ සහ ස්වාභාවික විපත් මැද වුවද කිසිදු හානියකින් තොරව මෙරට බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙමින් සුරක්ෂිතව පැවතීම සැබවින්ම ආශ්චර්යකි.
විහාර භූමිය එලිමහනේ නිදහස් භූමියක මෙම ප්‍රතිමාව පිහිටා තිබේ. පැල්මඩුල්ලේ හරිත පැහැති වෙල්යාය පසුබිම් කරගෙන. ඈත තියාම නිත ගැටෙන පරිදි මෙය ඉතාමත් දර්ශනීය ලෙස නිර්මාණය කරන ලද බුදු පිළිරුවකි. අනුරාධපුර යුගයේ අවකන බුදු පිළිම වහන්සේගේ සහ පොළොන්නරු යුගයේ ලංකාතිලක විහාරයේ ඇති හිටි පිළිමවල ආభాෂය ලබා ගනිමින් සිමෙන්ති සහ නවීන බදාම මිශ්‍රණ භාවිතා කරමින් මෙම ප්‍රතිමාව නිමවා ඇත. පිළිමේ පාදම සකසා ඇත්තේ අලංකාර පద్මාසනයක් ආකාරයටයි. ඉතින් මේ සියලු කාරණා එකටගත් කල ගණේගම් විහාරය යනු අනුරාධපුර කෝට්ටේ මහනුවර යන අතීත යුගයන්හි ඓතිහාසික උරුමයත් නූතන බෞද්ධ කලා ශිල්පීන්ගේ සුසංයෝගයත් මැනවින් විදහපාන ජීවමාන කෞතුකාගාරයක් බඳු පූජා භූමියක්. ඉතින් මගේ රත්තරන් යාළුවනේ අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න, වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම ගණේගම අරමනපොළ රජමහා විහාරය ගැන ඔයාලා දන්න කාරණා තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න, මගේ වීඩියෝස් වලට like කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා.